නාමල්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට ඕනේ ඉක්මනට බලය දීලා ඒ මිනිස්සුගේ පෞද්ගලික උමනා එපාකම් කරන්න. ඔව් දැන් නාමල්ගේ හැබැයි එහෙම කරන්න මේ රටේ ඉඩක් හම්බෙන්නේ නැහැ අනාගතයේදී. මොකද මිනිස්සු අද බුද්ධිමත්. නාමල්ගේ වටේ ඉන්නේ සනත් නිශාන්තගේ පවුල ඉන්නවා. තිස්ස කුට්ටිආරච්චි ඉන්නවා. ඊළඟට ඉන්නවා වීරසිංහ ඉන්නවා. ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ ඉන්නවා. අපිට පේන විදියට ඔය සෙට් එක තමයි ඉන්නේ. තිස්ස කුට්ටිආරච්චිගේ මේ පවුල. නෑ මේ කවුද සනත් නිශාන්තේ පවුල ඔය සෙට් එක. නේ ඒතොර මේ ඔය කට්ටිය ගැනද ඔය කියන්නේ? නේ ඉතින් ඔබතුමාම කියවනේ කුණු ගොඩවල් ගියා කියලා එයා දැනගන්න එපා. ඉතින් ඔය කුණු ගොඩවල් ටික තියාගෙන ඉන්නවද නැද්ද කියන එකත් ඒකලත් දැන. අමල් ඔය ලෝයනේ ඇත්තටම ඕකත් හොරට ගත් එකක් කියලානේ කියන්නේ. ඇත්තටම ගොඩපෙරක දෝරුවෙද්ද අමහරුන් නාමල් වල තැනකට ගේනකොට මිනිස්සු ටික දාලා කෑ ගස්සලා ජය වේවා කියනකොට එව්ව ආටිෆිෂල් එව්ව. චූන් එකට. එව්වට අපි සමහර අපේ බල මණ්ඩල කැඳෙව්වේ පහුගිය කාලේ මෑන් පවර් වලින් මිනිස්සු ගෙනල්ලා දාගෙන. වටේ ඉන්න කුණු ගොඩවල් ටික මෑන් පවර් කම්පැනි එකෙන් සෙට් එක ගෙනල්ලා ජය වේවා අපේ නාමල් අනාගත ජනාධිපතිතුමාට ජය වේවා කියනකොට රැවටෙන්න තරම් නාමල් ඒ තරම් බාල මිනිස්සුන්ට ඊළඟට කියන්නේ බල මණ්ඩල වලට සෙනගෙන්න ඕනි මිනිස්සු කැමැත්තෙන්. කැමැත්තෙන් පක්ෂයට තියෙන. හැබැයි එහෙම ආවෙන්නේ නැහැ. එතකොට බල මණ්ඩල ගැන ඒක හොඳයි මාධ්‍යයට පෙන්වන්න සෙනගින්නවා කියලා හොඳයි. හැබැයි අපි ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්න ඕනි. ඒක නොකරගෙන අපි දේශපාලනය කරොත් අපි අතරමං වෙනවා.